따뜻한 노키스야 아츠이만 아자시대 거의 높으라 그라모 그와세나이 때는 Hello everyone, welcome back to my YouTube channel. අද අපි මේ කොළඹ යන්න තමයි ලෑස්ති වෙන්නේ. අප්පච්චිට නුවර වැඩක් තිබුණා. ඒ නිසා අපි මුලින්ම නුවරට ගිහිල්ලා අපේ බ්‍රෙක්ෆාස්ට් එක කැන්ඩි බේක් හවුස් එකෙන් තමයි ගත්තේ. මම බ්‍රෙක්ෆාස්ට් එක නම් වීඩියෝ කරේ නෑ මොකද මම ටිකක් බඩගින්නේ හිටියේ. කාලා ඉවර වුණාට පස්සේ අපි තේ එකක් ඕඩර් කරා. අපේ ලයිෆ් එකේ දුක හිතෙන දවස් වගේම සතුට හිතෙන දවසුත් තියෙනවානේ. ඉතින් අද නම් මට ගොඩක් හැපි දවසක්. ඒ ඇයි කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති ඔයාලා මගේ WhatsApp channel එකේ ඉන්නවනම්. අද මම මගේ vision board එකේ තිබුණ dream එකක් achieve කරගන්න යන දවසක්. අපි කොළඹ වලට ආවා. දැන් අපි Liberty Plaza එකට යන ගමන්. අපි ආවේ Mobile Me කියන shop එකට. යන්න කලින් අප්පච්චි ගොඩක් shops වලට call කරලා බැලුවා. මම හෙව්වේ lavender color එකනේ. ඒක ගොඩක් shops වල තිබ්බේ නැහැ. Brand new iPhones reasonable price එකකට හම්බුනේ Mobile Me shop එකෙන්. iPhone 17 එකෙන් ඇවිල්ලා තිබුණේ මේ කලර්ස් පහ විතරයි. මම නම් ගොඩක් ආසුනේ lavender color එකට. ඔයාලට මොකද හිතෙන්නේ? ඉතින් ඔයාලත් ළඟදිම iPhone එකක් ගන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් මගේ මේ කෝඩ් එකෙන් 115ක discount එකක් ගන්න. wow මම මේ color එකට නම් ගොඩක් ආසයි. මෙයාලගේ customer service එකත් ගොඩක්ම friendly. අපි සාමාන්‍යයෙන් දාන බෑක් කවර්ස් කාලයක් යනකොට කහ පාට වෙනවනේ. මම මෙයාලගෙන් තමයි දැනගත්තේ එහෙම කහ පාට වෙන්නේ නැති බෑක් කවර්ස්ුත් තියෙනවා කියලා. අද නම් මට ගොඩාක් හැපි දවසක්. ඔන්න එහෙනම් මගේ vision board එකේ එක dream එකක් achieve වුණා. ඊට පස්සේ අපි ගියේ OGF එකේ මිනිසෙකට. මට මිනිසෙකකට ආවම නම් ඉතින් බලලා විතරක් යන්න බෑ මොනවා හරි ගන්නම ඕනේ. මේක නම් හරිම ලස්සන නෝට්බුක් එකක්. එයාලා මේ වගේ ප්‍රයිසස් නම් දාලා තිබුණේ නැහැ. මේක කියුට් මවුස් පෑඩ් එකක්. මේක 1300 ගාණක් වගේ තමයි තිබ්බේ. එයාලගේ ලොකුම ලොකු ප්ලෂී කලෙක්ෂන් එකක් නම් තිබුණා. ඔයාලට මතකද මමත් ගත්තා මේ වගේම ස්ටිච් කෙනෙක්ගේ බෑග් එකක්. එයාලා තාම ගොඩක් ඒවා නම් අස් කරලා තිබුණේ නැහැ. ඒ හින්දා ඒ වගේ ප්‍රයිසස් දාලා තිබුණේ නැහැ.
මේකේ කලයකටම මැච් වෙන්න තමයි ගත්තේ. මේක මිනි ස්ටෝරේජ් බාස්කට් එකක්. මම මේක ගත්තේ මගේ ඉරේසර්ස්, ෂාර්ප්නර්ස් වගේ දේවල් දාන්න. මම ඉස්සෙල්ලම මේකේ පර්පල් කලර් එකක් තමයි අරගෙන හිටියේ. පස්සේ කැෂිය එකට යනකොට කැෂිය එකේ වයිට් කලර් එකක් තියෙනවා දැකලා මේක ගත්තා. මේක printed tissue packet එකක්. මම මේ වගේ එකක් කලින් knick-knack එකකිනුත් ගත්තා. මේකේ ලස්සන ඩිසයින් එකක් print කරලා තමයි තියෙන්නේ. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. තවත් ලස්සන වීඩියෝ එකක් මම ඉක්මනටම අරගෙන එන්නම්. ඒ වගේම ඔයාලගේ ලස්සන අදහසුත් පල්ලෙහින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.